ජෙස්පි හිටයි මගේ යාළුවෝ හැමෝටම. ඉතින් මේ ඔයගොල්ලන් දකින්නේ ජූනි 12 වෙනිදා. මගේ බබා ඉස්කෝලේ යන්නේ නැතුව හිටියා. මොකද එයාට හරි ආසයි මගේ උපන්දිනේ වැටෙන තිබුණේ ජූනි 12. ඉතින් එයා මට කරදර කරනවා පොඩියට හරි පාටියක් ගන්න ඕනේ කියලා. ඉතින් මං මේ ලෑස්ති වෙන විදිය තමයි ඔයගොල්ලන් මේ දකින්නේ. ඉතින් මං ඉස්සරහම ගියේ කේක් එකක් ගන්න. ඉතින් මේ ඔයගොල්ලන් දකින්නේ එතනින් තිබ්බ රෝස පාට යටම තිබ්බ රෝස පාට කේක් එක තමයි මං ගත්තේ. ඉතින් ওই විදිහට මම කඩේකින් බඩු ටිකක් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ මට බබා ගොඩාක් උදව් කරනවා. ඉතින් ඔන්න බලන්නකෝ මම බබත් එකතු වෙලා කෑම ටික හදන විදිය. මම ඉතින් තේන්නේ කරේ බුරියානි එකක් හදලා වෙලා ඒකට ගැලපෙන සම්බෝලේ අර ලුණු දාලා මදන්නේ බබා තමයි මේ දෙක හදන්න තියන්නේ කරේ. එහෙම හදලා වෙලා කට්ලට් ටිකක් බෙදලා අන්නාසි පෙති කපලා ඉවිල්ලා තියලා ඉවිල්ලා ඊට පස්සේ සුප් එකකුයි කේක් දෙනවනේ. කේක් වලට මගේ පැෂන් ගහේ පැෂන් තියෙනවනේ. ඉතින් මම පැෂන් බීම එකකුත් හැදුවා. එයා මගේ බබා මොන දේ වුණත් මට මාර සපෝට් එකක් දෙනවා. මොන වැඩේ කරන්න ගත්තත් මට මගේ බබා උදව් කරනවා. ඒක මට ලොකු හයියක්. ඉතින් එයා 6 වසරනේ. ඉතින් ඒ වයසට ගොඩක් හෙල්ප් එකක් දෙන එක කොච්චර හොඳද? එයාට වැඩ සාමාන්‍යයෙන් තේරෙනවා හැමදේම. ඉතින් මට ගොඩාක් ඒක වටිනවා. ඉතින් මම ගොඩාක් සතුටු වුණා. මගේ සතුටට වඩා එයාගේ සතුට තමයි මම බලන්නේ හැමතිස්සෙම. ඉතින් එයාගේ සතුට තමයි මගේ සතුට. ඉතින් එයා කියන විදිහට මම හැමදේම එයාට ඕන විදිහට තමයි මේ ප්ලෑන් කරේ. ඉතින් මහත්තයත් වැඩට ගිහිල්ලානේ අපි දෙන්න එකතු වෙලා තමයි මේ වැඩ කොටස තනියම ඉවර කරගත්තේ. ඉතින් මට ඒක ලොකු හයියක් මගේ දුව මට උදව් කරන එක. කපන කොටන ඒව ඔක්කොම මට එයා තමයි කරලා දුන්නේ. ඉතින් ඔයගොල්ලන් බලන්නකො මේ වීඩියෝ එක මම දාලා තියෙනවා. ඒක බොරු නෙමෙයි ඒක ඇත්ත. ඉතින් ඒ වගේ ස්මාර්ට් සපෝට් එකක් එයාගෙන් මට තියෙනවා. එයා මට ඔලුව කැක්කමක් කරනවා ටක් ගාලා පැන්ඩෝල් පෙත්ත වුණත් මම ටක් ගාලා ගෙනල්ලා දෙනවා. ඉතින් මට ඒක ගොඩාක් සතුටුයි මට එයාගෙන. ඉතින් ওই විදිහට තමයි මගේ උපන්දිනේ මං සැමරුවේ. ඉතින් ඔන්න බලන්නකෝ මට අන්තිමේට හම්බෙන තෑගි. ඉතින් අර ඉස්සරහ ගෙදර නංගි චතුරි එයාත් මට තෑග්ගක් දුන්නා. ඉතින් ඕ වගේ මට ගොඩක් අය ඒ නංගි චතුරි නංගි මට ගොඩාක් උදව් කරනවා. දැන් මට මේ වීඩියෝ කරන්නත් එයා මාර සපෝට් එකක් දෙනවා. ඉතින් ඒ උදව් මට ගොඩාක් වටිනවා. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි මගේ උපන්දිනේ සැමරුවේ. මගේ බබා මගේ මහත්තයා මට මාර සපෝට් එකක් දෙනවා මේ වැඩ කටයුතු ටික කරගන්න. ඉතින් මං ඒ හැමෝටම ස්තුති කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ වැඩ කටයුතු ටික ඉවර වුණේ. ඉතින් ඔන්න බලන්නකෝ මගේ බබා මට කොච්චර උදව් කරනවද කියලා. ඉතින් මට ඒ දේ ගොඩාක් වටිනවා. මම මගේ බබාට ගොඩාක් ස්තුතියි කියනවා. හැම මොහොතකම මට කරන උදව්වට. එයා උදේට උනත් ඉස්කෝලේ යනකොට කිසි කාණ්ඩරයක් නැහැ. මට කොණ්ඩේ පිරන්න විතරයි එයාගේ තියෙන්නේ. ඉතින් මට එයාගේ සපෝට් එක ගොඩාක් වටිනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙන්න. ගිහින් එන්නම් ජෙස්පීටයි.